my god! Wow! හරි ඉතින් ඔන්න මයික් එක ගෙනා වගේම තව පොඩි බඩුවක් ගැහලා තියෙනවා. මෙන්න මේක. මේක ජෙල් බ්ලාස්ටර් ගන්න එකක්. Weihui brand එකේ M4 series එක. M4 carbine එකක් තමයි මේ තියෙන්නේ. අපි බලමු. මේක review එකක් විතරයි unboxing එකක් නෙමෙයි. අපි මේක unbox කරලා තියෙන්නේ. unbox කරලා charge කරලා shoot කරලා බලලා තමයි ඔයාලට මේ විස්තර කියන්නේ. වීඩියෝ එක නම් ටිකක් දිග වෙයි. ඉස්සෙල්ලාම බලමු. මේ විදිහට මේක unbox කරලා. අපිට box එක ඇරියාම මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මේක තව යටත් කෑලි වගේක් තියෙනවා. ගන්න එකේ බොඩි එක තියෙනවා. බැරල් එක තියෙනවා. පයිනපල් ස්කෝප් එකක් තියෙනවා. ඩ්‍රම් මැගසින් එක. බැට් මැගසින් එක. බට් ස්ටොක් එක. සයිලන්ස් එක. ඒ ටික තමයි උඩ තියෙන්නේ. හරි අපිට ඒකට යටින් තියෙනවා සේෆ්ටි ගොගල්ස් දෙකක් හම්බ වෙනවා. මසල් ටිප් එක. බස් ස්ටොක් එකේ හයි කරන කෑල්ලේ. හොලෝග්‍රැෆික් සයිට් එකක්. බෝ ග්‍රිප් එක, ඊය සයිට් එක. ගන් බෙල්ට් එක. බැටරිය සහ චාර්ජර් එක. මේකේ අපිට හම්බෙන විශේෂම දේ තමයි මෙන්න මේ කලර් චේන්ජ් කරන්න පුළුවන් ස්මෝක් එක සයිලන්ස් එක. තව එක charge කරන්න කේබල් එක තියෙනවා. අපි බලමු ගන්න එක හයි කරගෙන. හරිද? මුලින්ම අපි බැටරි ගන්න කතා කරමු. මේක වෝල්ටේජ් එක 7.4 වෝල්ටේජ් බැටරියක් තියෙන්නේ. USB charge කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක ක්ලික් කරලා USB ඔකේ එකට ගලවුවා. එතකොට මේකට අපර බල්බ් එකක් වෙනවා. charge ලැබුණාම බල්බ් එක නිල් පාට වෙනවා. ඒක අපිට මෙහෙම ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හයි කරගමු. මුලින්ම ගන්න එක පොඩි එකට බැටරි attach කරලා බට් ස්ටොක් එක හයි කරන කැලේ දාලා. බට් ස්ටොක් එක මේ බට් ස්ටොක් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට ඕන ගන්නකට මේ විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. සාර්ථක කරන්න පුළුවන්. බස් අපි විතර මේක කියලා ගන්න. අපි ගිය සයිට් එක කියන්නේ මොකද්ද? සයිට් එක කියන්නේ මොකද්ද? ඒක පස්සේ දාලා මේ ඉතින් විතර වීඩියෝ එකක් දෙන්න. ඊට පස්සේ දාලා මම කරලා දෙන්න. පයිපස් ස්කෝප් එක. මේ පයිපස් ස්කෝප් එක තමයි ඔයගොල්ලෝ මේ සයිට් එක කියන්නේ බම් දෙන්නේ. මේ CS එක බලලා තියෙනවා. Terus ini apa program fighter? Buat pasang apa fighter? Lewat dia, lewat dia. දැන් ඊළඟට මොනවා හරි රිවිව් එකක් කරපුවාම හැමෝම අහනවා කීයද කොහෙන්ද ගන්න තියෙන්නේ. ඒ වගේ දේවල් අහනවානේ. හරි මේකේ ගාන 18500යි. මේකේ ජෙල් බුලට් තමයි ෂූට් කරන්න තියෙන්නේ. මම ජෙල් බුලට් කියන්නේ මොනවාද? ඒක මොන වගේද කියලාත් පෙන්නන්නම්. ඕන මසල් එක ගන්න පුළුවන්. මේ සයිස් එක ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්නල් පාර්ට් එක තමයි. ස්මෝකින් කලර් චේන්ජ්. සයිලන්ස් එක. හරි ඉතින් මේකේ ස්මෝකින් සයිලන්ස් එකට අපි වතුර චුට්ටක් පුරව ගන්න ඕනේ. එතකොට තමයි මේ දුම ඇවිල්ලා ලස්සනට වැඩේ වෙන්නේ. මේ පොඩ්ඩක් හම් වෙනවා. කරලා. ඉතින් අපිට කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. Oke, yang lupa tadi. Lihat saya dong. Ini kamera sini kan kamera ini kamera yang bola peluang. Ini kamera sini memang kamera sini kita mulai orang video ke mana. Nah, ini kita mau reaksi lagi, mau reaksi lagi. Fit kan nih. Mau balik aja. Bola kan. Ini apa yang disukai ini bola ini. Ini dia bola. Ini kan. Ini sama nih. Lihat tadi. Ini kristal yang cepat nih. Ini sama nih lihat tadi. Suka lah balkon ini. Ada penana. Media ini. Sound. Ini pasti ada. Di sini kita ada. Ini memang shoot එක
මේකේ මූඩ් එකක් තියෙනවා. ෆුල් ඔටෝ මූඩ් එක සහ සිංගල් ෂොට් මූඩ් එක. මේ සිංගල් ෂොට් මූඩ් එක දැන් තියෙන්නේ. අද අපි ඊට අරගෙන දැන් අපිට දැරලා තියෙන්නේ. අපි ඊට අරගෙන බලමු මේ ලයිට් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්කම කොහොමද මේක ෂූට් කරන්න කියලා. හරි ඉතින් අපි එළියට ඇවිල්ලා තියෙන්නේ. බලමු ඉස්සල්ලාම සිංගල් ෂොට් මූඩ් එකට දාලා. දැන් ඔටෝ මූඩ් එකේ මෙතනින් චේන්ජ් කරගන්න තියෙන්නේ. ඔටෝ මූඩ් එකට හරි ඉතින් සිංගල් ෂොට් වලට දාලා අපි තියලා බලමු. මේ පොඩි ටාගට් එකක් හදාගත්ත එකක් තියෙනවා. බර්ස්ට් දාගෙන තියෙන්නේ. මෙන්න බර්ස්ට් මූඩ් එක. මේක සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඇත්ත ගන්න එක සමානවම සාමාන්‍යයෙන් කිලෝ එකමාරක ඉතින් වරක් තියෙනවා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේක පොඩි අයට නම් සෙල්ලම් කරන්න බෑ. සාමාන්‍යයෙන් අවුරුදු 14 15 උඩ වගේ තමයි සෙල්ලම් කරන්න පුළුවන්. ඔය ටික තමයි දැන් විස්තර. තව මොනවා හරි ඕනේ නම් කමෙන්ට් කරන්න අපිට රිප්ලයි කරන්න. කැමති කෙනෙක්ට ඕන නම් කියන්න. මේක නම් ගෙනහම දෙන්න. ඉස්සෙල්ලා රිවිව් කරපුවා කියලා දේවල් කියන්නේ මේක අපිට ගෙනහම දෙන්න තියෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි M4 කාබයින් එකේ රිවිව් එක අදගෙන ආවේ. ඉතින් කාට හරි ඕන නම් කියන්න 18500ෙන් 14500ෙන් ගෙන්න ගන්න පුළුවන්. මේ මොඩල් එක සහ තව මොඩල් කීපයක් තියෙනවා. AK47 ස්කාරෙල් M4 කාබයින් එතකොට M4 බ්‍රෝන්ස් සහ AK47U ඔන්න මොඩල් 6ම තියෙනවා. ඕලන් කැමතියක් ගන්න පුළුවන්. මම මේ මොඩල් ඉතුරු මොඩල්ස් ටිකේ ෆොටෝස් දාන්නම් මේකත් එක්කම. හරි එහෙනම් හැමෝටම ජය වේවා.